අපි දැන් Hi guys. Hi guys. Welcome back to my YouTube channel. අද මම චුට්ටක් සනීප නැහැ. ඉතින් අද වෙසක්. ඉස්සරහ අපි කියන්නේ අවුරුදු ඇත්තේ දැන් අවුරුදු වලට කිසිම ෆීලිං එකක් නැහැ. මට දැන් වෙසක් වලටත් නැහැ. එනකොට වෙසක් එක ගන්න බලාගෙන හිටියා. මම සාමාන්‍යයෙන් අවුරුදු වලට වැඩි කැමති වෙසක් සමරන්න. පන්සල් යන්න. වෙසක් කුඩු හදන්න. සාමාන්‍යයෙන් අපි වෙසක් එකට මම ගෙදර වෙනම කුඩු හදනවා 20ක් හදනවා. ඊට අමතරව මට තාත්තා ගෙනත් දෙනවා. ඒක තාත්තා හදලා දෙනවා. ඉතින් මේ පාර මම වෙසක් සමරන්නේ තනියම. ඉතින් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් අපි ගත්ත කුඩු ටික තියෙනවා. ඉතින් කුඩු දෙකයි ගත්තේ. ඉතින් තාත්තා අපිට සාමාන්‍යයෙන් කුඩු ගෙනල්ලා දෙන්නේ. ගෙදර ඉන්න ළමයි ගානට අම්මට එකයි අපිට එක තමයි යන්නේ. අතට කුඩු පහක් විතර අපි පාට අමතරව අපි බකට්ස් එහෙම ගන්නවා. තියෙන්නේ මම ඊයේ රෑ ගිහිල්ලා මම කුඩු ගන්නෙත් නැහැ කියලා හිතුවා. මොකද මේ පාර මම සෙලිබ්‍රේට් කරන්නේ නැහැ කියලා. මම ඉතින් හිතුවා මොකද හැමෝමගේ ෆැමිලිත් එක්ක සමරන්න ඕනනේ. ඉතින් මම හිතුවා ඉන්නේ තන කොහේ වුණත් තනියම වුණත් කොහොම වුණත් ඒ දේ කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒක හිතුවා එක බල්බ් එකක් හරි දෙයක් හරි කොහොම හරි මම දන්නේ නැහැ බල්බ් දාන්න. නමුත් අපි කරලා බලමු. සහ කූඩු වෙල්ලලත් නැහැ මම. ඉතින් සාමාන්‍ය අපේ ගෙදර කූඩු වෙල්ලන්නේ අපේ තාත්තා. තමයි අපේ ගෙදර වෙන්නේ. මම කූඩු 20ක් හදන පොඩි මේ සයිස් චූටි ඒවා. මොකද අර එකටම බල්බ් 20ක විතර දාන්න. ඉතින් එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් පොය දවස් වෙනකම් අපි වැඩ මම හදනවා, අක්කලා අලවනවා, තාත්තා රැලි කපනවා. කුමාරි තාත්තා තමයි වැඩ බිරක් කරන ලයිට්ස් ටික තාත්තා හරිය දානවා. මම හරිය කැමති බල්බ්ස් පත්තු කරන්න අර පාට චුටි බල්බ්ස් දාන්න තාප්පෙට දාන්න ඕනේ. ඉතින් එයා මාව තමයි ගන්න. එයාත් එක්ක එයා ඒවා හදනකම් බල්බ් දාලා වයර් ඇදලා අර ඒ බල්බ් කූඩුවට ඒ බල්බ් එක සෙට් කරන ඒවා ඔක්කොම කරන්නේ තාත්තා. ඉතින් සාමාන්‍යයෙන් කොච්චර ලොකු හිටියත් ගෙදර ටිකක් අපි කැමති අපිට ඉන්න වැඩිහිටි කෙනෙක් හෝ අපේ ඉන්න දැන් ගිය පාර වෙසකේ තාත්තා නැහැ. තමයි තාත්තා නැතුව අපි ඒක සෙලිබ්‍රේට් කරේ නැහැ. නමුත් මේ පාරක මම හිතුවා දැන් මම මෙඩිකල්ලා ඉන්නේ. පාළුවට යනවා. එහෙම වුණ නැති හින්දා මම හිතුවා දැන් තනියම කරනවා කියලා. ඉතින් මම තාත්තා මතක් කරනවා හැමතිස්සෙම. මම හිතලා දුවලා හැමෝටම තාත්තා මතක් කරනවා දුවලා. තාත්තෙක් නැති දුවෙට ඒ ෆීලිං එක එන විදිය මට දන්නවා. මට තේරෙනවා. සාමාන්‍යයෙන් යාන් ඉතින් මේවද හැමදේම ගෙදර කරා අපි බෞද්ධ කොටිය දානවා. ඒ හැමදේම ඉතින් තාත්තා තමයි කරන්නේ. මේ පාර බෞද්ධ කොටියක් දැම්මේ මම. ඉතින් මේ තමයි මගේ මම ගත්ත වෙසක් දෙක. රැලි ටික මේක ඇතුලේ තියෙන්නේ. අපි ඒක එල්ලලා ඉවර වෙලාට පස්සේ තමයි අනේ මම ගත්තේ රෙඩ් and yellow එකේ. හරිම ලස්සනයි කූඩු දෙක. දැන් හැරුණා විතර ඇහැරිලා දැන් හරියට පැක් විතර වෙනවා. ඉතින් අපි බලමු මෙතන දන්නේ නැහැ. මට අපි try කරලා බලමු කොහොමද කරන්නේ කියලා. අපි එහෙනම් අපි දන්නේ නැති දේවල් අපි try කරලා බලමු. මගේ life එකේ මම පළවෙනි වතාවට තනියම ගියා මගේ වැඩක් කරන්න. එතන මට මිනිස්සෙක් හම්බුණා, ගර්ල් කෙනෙක්. ඉතින් මම එතනදී හිතුවේ මොකද මගේ තාත්තා සාමාන්‍යයෙන් මම කොහෙවත් තනියම යවන්නේ නැහැ. ඉතින් මම එතනත් හිතුවේ එයා වෙන්නේ නැති මට මෙහෙම කෙනෙක්ව අර එයා ආයේ මාර්ගෙන් ආවද සමන අපි හිතනවානේ. එක්ක එයා මට එහෙම කෙනෙක් දුන්නද ඒ වෙලාවේ. මොකද මම මුකුත් දන්නේ නැහැ. අතර මං වෙයි කියන මේක තියෙනවා මගේ හිතේ තිබ්බා. වාහනෙන් බහලා ඩෙන්ටල් එක ළඟත් නෙමෙයි වෙන තැනකින් බැස්සේ කොහොමද කරගන්නේ කියන එක යවලා තිබ්බා. එතන හිතනවා මගේ තාත්තා මට එතන සපෝට් කරන්නේ නැති කියලා.
තාත්තලා සමනේ පස්සෙන් ඉන්නවනේ අපේ. ඉතින් අපි බලමු ඊර වැහලා තියෙනවා. වෙසක් කුළු දැන් තෙමෙනින්න කර වැඩි මම බැලුවා ටික එකක් දාලා ඉල්ලනවද ඉතින් කරන්න කියලා. සමන අපේ ඇතුලේ ඉල්ලන හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ අපි බලමු. මේ කුඩු දෙක තෙමුනොත් නම් අපිට. ඒක ලස්සනයි නේ ළමයි. මේ කලර් එක ලස්සනයි සහ ඒකේ තියෙන ඩිසයින් එකත් හරිම ලස්සනයි. මම වෙසක් කුඩුවක් තෝරන්න ගිහලා මට එපා වුණා. මොකද මම එක තැනකින් දැන් 10ක් විතර බල්ලා දැන් මේ දෙක ගත්තේ. ඒක හරිම ලස්සනයි. ඉතින් බලමු කොහොමද අපි වෙසක් කුඩුව එල්ලන්නේ සහ බල්බ් එකක් දාන්නේ. සම අයිඩියා එකක් නැහැ. කළා බලමු ඉතින්. අපේ ජීවිතේ හැම දෙයක්ම සමහර විට තනියම කරගන්න වෙනවා. අම්මා තාත්තා නැති වෙන්න පුළුවන්. මම හිතනවා අද දැන් අම්මා මට සපෝට් එකක් දෙයි. ආවම එයාට කී දෙයක් දන්නේ. මම ටිකක් පත්තු කරන්න තින්නවා. සමහර අපි තනියම කරනවද මම හිතුවා අම්මා එන්න කලින් මම මගේ වැඩ ටික ඉවර කරනවා කියලා. අම්මටවත් කරදර කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. ඒකෙන් තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ. ඒකට අපි හැමදාම මේවා ක්ලීන් කරනවා. සමානින් තියෙන තමයි ඉතින් මොනවා කරන්නද? අපි පහන් ටික පත්තු කරන්නේ රැට හැබැයි අපි දැන් මේක හදලා තියෙනවා. ඔක්කොම හරි තනියම වැසක් සමරනවා කියන එක වෙනම ෆීලිං එකක්. කට්ටිය බිසිනේ ඉතින්. කට්ටියට මට කරදර කරන්නත් බෑ ඉන්නේ කියලා. ඒගොල්ලන්ට වැඩ තියෙනවා. ඉතින් මම හිතුවා මම තනියම මගේ වැඩ ටික කරගන්නවා කියලා. අද නැත්නම් කට්ටිය බලලා තියෙන්නේ තනියම සමරන්නේ කවුරුත් නැද්ද? කවුරුත් නැහැ ඇත්තටම. කට්ටිය බිසි. අපි අක්කලා හැමදෙස්සම ට්‍රිප් යනවා කියලා අදත් ගිහිල්ලා. හසිතාත් දෙරනේ වැඩ. ඉතින් අම්මා සිල් ගන්න ගිහින් ඉතින් අද මම තනියම ඔක්කොම කර එක අතකට පාළුයි. වෙනදට ඉතින් අම්මා සිල් ගන්න යනවා. සිල් ගන්න ගියාම ඉතින් මමත් යනවා. ලොකුනාට පස්සේ ඉතින් යන්නේ නැහැ. මොකද තාත්තත් එක්ක එකතු වෙලා ඉතින් පොඩි කාලේ නම් මම අපි පන්සල් ගිහින් ඉඳි තාත්තා ඔක්කොම තනියම ලෑස්ති කරලා දී. ඉතින් මම හරි ආසයි තාත්තට උදව් කරන්න මොකක් හරි වැඩක් කරද්දි. ඉතින් තාත්තා මේ ලොකු වෙන ඉතින් චුට්ටක් පන්සල් යන සිල් ගන්න නැතුව තාත්තත් එක්ක ගෙදර ඉඳගෙන ලයිට් බල්බ් දාලා ලයිට් වල දාලා ඉතින් අර සක්කුඩු හදලා ඒක ඔක්කොම රෙඩි කරලා තියෙනවා. ඉතින් අම්මලා එද්දි අද මම හිතාගත්තා ඉතින් එයාලා ඇවිල්ලා බලද්දි මම දන්නේ එයාලා දැන් එයිද පස්සේ එයිද. එයාලා බලද්දි එයාලා දකි කොහොමද මේක වුනේ කියලා. හොඳට තියනවාද? සමහර පර්ෆෙක්ට් නැති වෙයි. මොකද මගේ ෆස්ට් ටයිම් මම තනියම වෙසක් එකට ගෙදර සහ තනියම කරන නෑ මේක විතරක් නෙවෙයි තනියම මගේ අවුරුදු සමරු වෙනන්නේ නැහැ. නමුත් අවුරුදු වලටත් මම තනියම ඉතින් වෙසක් එකට කියන්නේ දැන් නම් අවුව තියෙනවා. ඒ ෂුවර් නැහැ. උදරයට තමයි වහින්නේ. පව් මෙතන කට්ටිය ගොඩක් සරසලා තිබ්බා. ඒගොල්ලන්ගේ ගෙවල් වල හැම එකම තෙමිලා. මම ඊයේ දැක්ක හැමෝම එළියට ඇවිල්ලා ඒ පවල් එකතු වෙලා අරසන විදිය. ඉතින් මගේ පොඩි කාලේ මතක් වුණා. ඉතින් මට හරි දුකයි. හත් ටික රෙඩි කරගන්න යන්නේ. දැන් එතකොට මේ ඔක්කොම තියෙනවා. මෙතන තියෙන පහන් පොඩ්ඩයි ඉතුරු ටික තියෙන්නේ ඇතුලේ. ඒ ටිකත් ගන්න ඕනේ. ඉතින් මේ ටික අපි දැන් තියමු. උගලන්ට මට සරසන විදිහ පෙන්වන්න ඕනේ.
බැහන් ටික අපි තියාගන්නේ. එතකොට තව දිගටම තියන්න තියෙනවා. දැන් තියන්න බයයි. මොකද වැස්සොත් එහෙම ආයෙ ක්ලීන් කරන්න වෙනවා. තේමනම් පත්තු කරන්න බැහැනේ. හරි ලස්සනයි දිනට. පහන් පත්තු කරලා ලයිට් ඔෆ් කරලා තිබ්බම. අපි දැන් ෆුඩ් වෙලාවට යන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කොහොමද දන්නේ නැහැ. අපි බලමු. බැරි වෙන එකක් නැහැ. අතරම මේ වගේ මේ දෙයින් වෙන්නේ මට ගොඩක් වෙලාවට අපේ දේවල් තනියම කරගන්න පුරුදු වෙන්න අපේ වයසත් එක්ක. ඒ වගේ වයස පොඩි නෙමෙයි. ඒ දේත් එක්ක මොකද අපේ අක්කලා මගේ තාත්තා නැති වෙද්දි මට 21යි. එතකොට මගේ අක්කලාට අවුරුදු 30 ගාණක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ මැරිඩ් කරලා බබාලා ඉන්නවා සමහරක් අයට. මම තාත්තා තමයි ගෙදර ඩෙකොරේෂන් කරන්නේ. අපිත් එක්ක එකතු වෙලා. ඉතින් අපිට කවදාවත් තනි කියලා මේ ෆීලිං එකක් ආවේ නැහැ. මම කියන්නේ එහෙම නෙවෙයි. අර පාල් ෆීලිං එකක් නැහැ. පාළුයි කියලා හිතෙන්නේ නැහැ. දැන් මට ලොකු පාළුවක් තියෙනවා. මොකද ඒගලන්ට අවුරුදු 30 ගානක් ගිහිල්ලා ඒගොල්ලෝ මැරි කළා. ඒ කාලෙදිත් ඒගොල්ලෝ වෙනසක් අවුරුදු හැමදේම තාත්තා හිටියා. ඉතින් අද මම මගේ අවුරුදු 21 දී මම තනියම වෙනසක් සමර. ඒක අපිට හිතා ගන්න බෑ. මම මතකයි ඉස්සර අපි දන්සල් වලට යන්න මම හරි කැමතියි. සමහරක් අය කැමති නැහැ පොලිමේ ඉන්න මම හරි කැමතියි. අනිත් අය වාහනේ යන්නේ මයි තාත්තේ බයික් එකේ යන්නේ. අපි හැමපාරම ගියා වෙසක් එකට ෆැමිලි එකම. දැන් හැමෝම තැන් වල ඉන්නේ. රට කට්ටියක් ලංකාවෙත් බිසි. ඉතින් හස්බන්ඩ් උත් බිසි. මල බිසි. මට දැන් ඇහෙනවා හැමතැනින්ම අර වෙසක් එකට දාන මොනවාද සින්දු වලට මොනවාද කියන්නේ වෙසක් වල දාන අන්නේ බුදු බැති ගීත මට ඒව ඇහෙනවා හැමතැනින්ම. මෙතන දැන්ටම දන්සල් පටන් අරන් තියෙන්නේ. සද්ද ඇහුණා. උදේ ඉඳන් ඉතින් තියෙනවා දන්සල්. රාට ඉතින් තියෙන ගොඩක් බත් එහෙම තමයි. ඉතින් ඔයාලා හැමෝටම ඒක හොඳටම සමරන්න ලැබෙන්න ඕනි කියලා මම විශ් කරනවා. ඉතින් මම දන්නේ ෆීලිං එක කොහොමද කියලා. ඉතින් දැන් නම් අවුව නැහැ. කියලා තව චුට්ටකින් වහින්න ගනි. මම කියන්නේ වහින්න එපා කියලා. මොකද ගොඩාක් අය දන්සල් සංවිධානය කරලා තියෙනවා. පුංචි ළමයිට හදලා තියෙන ඒ වෙසක් සැරසිලි කුඹ වතුරේ පැස්සොත් නම් ඉතින් ඔයාලට තියෙන ඔප්ෂන් එකක් තමයි ඔයාලා ඉටි කව එකකට දාලා තියන්න. එතකොට එළිය තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපරාධයක්. හරි ලෝබයි මේ අද වහින්න එකට. කී දෙනෙක් කොච්චර සතුටින් ඉන්න ඇතිද? බලමු. යා. අපි දැන් යමු වෙසක් කුඩු ටික එල්ලන්න. ලයිට්ස් දෙකක දාන්න ඕනේ.
දේවල් අද නූල් ටික ගැට ගහගත්තා. දැන් අපි බලමු මොකද කරන්න කියලා. ඒක එකටම සෙට් වෙයිද දන්නේ නැහැ. මම කොඩි වල නම් දාගත්තා. එයා පැත්තේ ආයෙකින් ලැඩ එකක් ඉල්ලගෙන ඒක දාලා සක්කුඩු දෙකක් දෙල්ලගමු කොහොම හරි. අවුවේ ගිහිල්ලා මේ අවුවේ ගියොත් මට ඕම තමයි එන්නේ. දැන් මම අවුවේ හිටියේ. මොකද කොඩි වල දාන්න ඕනේ එළියට ගිහිල්ලා. ලඩේ කරන් ඇවිල්ලා අවුව බල බල ඉන්න දැන් බෑ. වහින්න කලින් කරා. බලමු කුඩු දෙකත්. නූල දාගෙන ඉවරයි. නූල් ටික මේ පැත්තේ දැන් මේ පැත්තට දැම්ම. හැබැයි තාම හරි ගියේ නැහැ. කුඩුව දාගන්න බලමු අපි. මේක කරගෙන තියෙන්නේ අර අමාරුයි මට වීඩියෝ කරන්න බැරි නම් මොකද මම තනියම කරගන්නේ. ඒකින්ද මේක මම එල්ලලා ඉවරවලා ඒත් මේක චුට්ටක් පහතයි. රෙඩ් එක නම් හොඳට ආවා. මේ අවුවට ගිහිල්ලා මේ හැමතැනම විදුලි දාලා තියෙන්නේ. එහෙනම් අවුවට ගිහිල්ලා විනාඩි 10ක් 15ක් විතර ඇතිවෙනවා. මේ දැන් මේවා දානවා මුකුත් සන්ක්‍රීම් යූස් කරන්නේ නැතුව තමයි මම අවුවට ගියේ. टी-शर्ट එකක් දාගත්ත ගියා. එළියට යන්න ඕනේ හින්දා. අපි මේක මම එල්ලලා තියෙන්නේ. දැන් මේක ලඟ වුණා. අනිත් එක ටිකක් ලඟ වුණ එක පහතයි. මේක රැට මේ ටික දාන්න කියලා තමයි ඉන්නේ. මොන කොහොම හරි මේ දෙක පොඩක් බල්බ් එකටම ජොයින් කරන්න අමාරුයි. මම try කරා. කොට් ටික දාලා આવත් හරි. අවු ඉඳලා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මට හරියම සතුටුයි. මොකද මේ තනියම මගේ දේවල් කරගන්න එක සහ ගෙදරට මොකද දැන් අම්මට කරදර කරන්න බෑ. අම්මා ආවොත් කීයට හරි පන්සලේ ඉන්නේ. ඉතින් ඒ ආරාමේ ඉන්නේ. අම්මා හැමදාම අපි වෙනුවෙන් දේවල් කරේ. ඒගොල්ලෝ සිල් ගන්නවත් යන්න ඒගොල්ලන්ට බෑ. අම්මා හැමදෙස්සම සිල් ගන්න යන අකමැති වුණා. අපි ගෙදර ඉන්න හින්දා අපිට කන්න හදලා යන්න ඕනේ කියන හින්දා අපි කොච්චර පාක්වත් එයා කරනවා ඒක. ඉතින් එයා සමනේ ආගමට දහමට ලැබි කෙනෙක්. ඉතින් අපිවත් ඒකින් දැන් පොඩ්ඩක් ඒ පැත්තට යමුනේ. ඉතින් දැන් අම්මාවම කියන්න බෑනේ මේ ටිකත් කරලා දෙන්න කියලා. අද මම තනියම මගේ ගෙදර මම කරගන්න ඕනේ කියන මතේ ඉන්නේ. එයා දැන් අම්මට කියන්න පුළුවන් ඉතින් කරලා දෙන්න කියලා අම්මලා නොකර ඉන්නේ. නමුත් මම හිතුව දේ තමයි අම්මලා දැන් ඒගොල්ලෝ පන්සල් ගිහිල්ලා ඒගොල්ලෝ ගමන් දහමත් එක්ක දැන් ඉන්න ඕන කාලෙ ගොඩක් වයස නැහැ. මට බණීම වයසයි කියලා එහෙම. ඉතින් අම්ම වයස දැන් ලොකු වෙලා නමුත් දැන් ඒගොල්ලන්ට ඒවට අපි දෙන්න මොකද අපිව හදලා වෙන දුක් ඉඳලා අපිව හදලා තවත් අපිට දේවල් කරන්න කියන්න බෑනේ. ඒගොල්ලන්ට පන්සල් යන්න නැතුව ගෙදර ඉඳලා. ඒකින්ද මම අම්මට කිව්වා ඔයා සීල් ගන්න යන්න ඉස්සෙල්ල දෙයකට කරදර වෙන්න එපා. මොකක් කෑමත් එවනට කෑම උයලත් ගිහලා ඉතින් ඉරයි ගිහලා මයි හසතයි ගිහලා වෙසක් කුඩු අරගෙන ආවා. හසත වැඩැල්ලා ආව ගමන් කිව්වා පොල් ඇදලා ලෑස්ති වෙලා ඉන්න. ඕන දේවල් ටික ගන්න යන් කියලා. ඉතින් එයා මාව එක්කන් ගියා. අපි එක තැනක ඉන්නේ. දැන් 10කට විතර ගිහලා ගත්තා. මට ආස හිතන එකක්. ඉතින් අපි ඒ දෙක මම දැන් එල්ලුවා. කට්ටියව මතක් කරන එක මම සැරසිලි ටික ඔක්කොම කරා. දැන් තියෙන ලයිට්ස් දාන්න සහ මේ වෙසක් කුඩු දෙක තා චුට්ටක් උඩින් එල්ලන්න ඕනේ. මොකද ඒක පහතයි. ඒක ලයිට් එක දැම්ම මේක ලස්සන වෙන්නේ. අපි බලමු වෙසක් කුඩුව රැට කොහොමද කියලා. නමුත් දැන් මම කරන්න වැඩ ටිකක් තියෙනවා තව. ටික තියෙනවා නවලා විතරට තියෙනවානේ. ඒවත් කරලා ඊට පස්සේ ආයෙත් අපි වෙසක් වලට රෙඩි වෙමු. අපි අඳුන් ටික නවලා ඊට පස්සේ ලයිට්ස් ටික මම දැන් ගෙන්නන්න හදන්නේ. මට යන්න විදියක් නැහැ. ඉතින් ගෙන්නලා ලයිට්ස් ටිකක් දාලා බලන්න පුළුවන්ද කියලා. මම
කොහොමද තනියම ඉන්නේ කෙනෙක් මට යාළුවෝ එහෙම කවුරුත් නැහැ කවුරුත් නැහැ මට ඉතින් ගෙදර අය සහ දැන් මට හසිත ඉන්නවා ඉතින් ඒත් ඒගොල්ලෝ බිසි දැන් හැබැයි මට දැන් විතරක් මම හරිම ස්ට්‍රෝං කියලා මොකද මට හැමදේම දැන් කරගන්න පුළුවන් කවුරුත් උදව් කරන්නේ නැතුව සහ තනියම ඕනම දෙයක් දැන් බය හිතෙන්නේ නැහැ තනියම කරගන්න බෑ කියන හැමදේම දැන් පුළුවන් අදාත් උස තැන්වල වැඩ කරපු කෙනෙක් නැගලා මේ දේ එහෙම කරලා නෑ වැටේ කියන එක සහ බය තිබ්බා ගැල්ලම එක්ක කරන්න පුළුවන් මේවා කියන මතේ හිටපු මම දැන් වෙද්දි මට හිතෙනවා මට ජීවිතේ කරන්න බැරි දෙයක් නෑ කියලා තනියම කරන්න පුළුවන් ඕනම දෙයක් ඉස්සරට කොච්චර වුණත් ඒගලන්ට කෙනෙක් ඕනේ හයියට නමුත් ගහන අයට ඒගොල්ලෝ ඉස්සරහට ගියොත් තමන්ට ඕන දෙයක් පුළුවන් කියලා බොයිස්ලා වගේ නෙවෙයි ඒගොල්ලන්ව නවත්තන්නත් බෑ සහ ඒගොල්ලන් කිසි කෙනෙක් ඕන වෙන්නේ නැහැ පොඩි එහෙම මතයක් මම අහලා තියෙනවා මට ඒක නැගිට කියලා බොයිස්ලා අතරම ගොඩක් මහන්සි වෙලා ජොබ් එක කරලා අපි වෙන දේවල් කරන්නේ නමුත් අපේ ගෙවල් වල අම්මලා බලන්න ගෙදර වැඩ තනියම කරලා තාත් කෙනෙක් ගෙදර ළමයි ටිකත් බලලා එච්චර දෙයක් කරලා ඒගොල්ලෝ ස්ට්‍රෝං නේ අපි ඊට වැඩි ස්ට්‍රෝං වෙන්න ඕනේ මම හිතනවා මම දැන් ගොඩක් ස්ට්‍රෝං ඔයාලටත් කියන්නේ මම වගේ මම නම් ඇත්තටම ගොඩක් හරිම බයයි දේවල් වලට එළියට යන්න වැඩක් කරගන්න ගොඩක් එහෙම තිබ්බ මගේ හැබැයි මම දැන් වෙද්දි මගේ මේ කිසි දෙයකට මම හරිම මට මං ගැන මේ හරිම ආඩම්බරයි මෙහෙම බයට උස තැන් වලට බයි අත කැපේ කරන්ට් වදී එහෙම හිටපු මම පාරටවත් බයින්න බයයි දැන් අද මම එළියට බහැලා එහා පැත්තේ ගෙදර ඉලඩ එක පොඩක් ඉල්ලගෙන ටිකක් අපි අඳුරනවා සෝ අපි මම ඒක ඉල්ලගත්තා ලඩේ කිල්ලගෙන මම කරාද කියන එක මට හරියම මට හිතා ගන්න බෑ ඒක ඩ්‍රීම් එකක් වගේ but මම කරා මට පුළුවන් කියන මතේ මම අදට අපි ඉන්නවා ඉස්සරහට ඒක මම දේවල් තනියම කරගන්න මට හිතෙනවා මට තනියම කරගන්න බැරි දෙයක් නෑ කියලා ඉතින් ඒකට උදාහරණ මට මගෙන්ම හම්බ වෙනවා ඉතින් තව මොනවාද එයාසේ ලයිට්ස් දාලා තියෙනවා බලන්න එක පොඩි කාර්යයන් තියෙනවා මගේ ලයිට්ස් දාලා තියෙනවා බලන්න දිවසක් උඩුත් මං හරි ආසයි ඉස්සෙල්ලා පොඩි කාර්යයක් මම හදන්නත් පුළුවන් මං හදන්නේ බීම් බට වලින් මට අනිත් අර මේවා බට වලින් හදන්න දන්නේ ඒවා හොයාගන්න තනකුත් නැහැ ඉතින් තාත්තා නම් හදනවා ඉතින් රස්නේ ළමයි මේ කුඩු දෙක හරිම ලස්සනයි ඩිස්ප්ලේ කරලා තියද්දී ෂොප් එකේ මම දැක්කම හරිම ලස්සන හින්දා ගත්තේ මේකේ තියෙන චෛත්‍යයක් රෙඩ් එකේ තියෙන චෛත්‍යයක් yellow එකේ තියෙන බුදුහාමුදුරුවෝයි තියෙනවා බලන්න ලයිට් දැම්මම කොහොමද කියලා කුඩි ටික නම් දාගත්තා කුඩි වලක් දැන් තියෙන්නේ බල්බ් වලක් දාගන්න බල්බ් සෙට් එකක් ගේන්න මම සලිත් දීලා කොට ගෙන්න ගන්න try එකක් දෙන්නවා ගෙනාවොත් ඒ ටික දානවා ඒ වගේම ලයිට්ස් නම් දාලම නැහැ මේක නම් මොකක් හරි කරගන්න පුළුවන් ලයිට්ස් දාන විදිය තමයි මොකද ඒක කනෙක්ට් කරන්න බෑ මම හිතනවා ඒකේ තියෙන ඕක ලොකුට හිතන්න ගියාම එහෙම ඕනම දෙයක් හරි සරලව හිතුවොත් අපිට ඒකට ආන්සර් එකත් හරිම ලේසියෙන් හම්බ වෙනවා ඉතින් මම දැන් වැඩි හිතන්න යන්නේ නැහැ ඒ වෙලට කරනවා කියන මතේ තමයි ඉන්නේ බලමු ඉතින් අදදිම කිරිබත් කෑවා ඉතින් කිරිබත් කාලා මම අම්මා කිරිබත් හැදුවා අපි සාමාන්‍යයෙන් පොය දවසට හැම පොයකටම කිරිබත් තමයි උදේට හදන්නේ. ඉතින් පොයි නිදිමතකුත් එනවා. පුරු නිදිමත නෑ දැන් වැඩ කරද්දි මට නිදිමතක් එන්නේ නෑ වැඩනේ ඉතින්. first time වෙනස් experience එකක් බලමු. ඔව් ගිහිල්ලා දැන් නම් ටයර්ඩ් උත් එක්ක ස්කින් එකක් දැන් උදේට මොනවලා තියෙන්නේ ඒවට දැන් නෑ හිතෙන්නේ නැහැ මුකුත් කරන්නවත් මම ජීවිතේට ෆේෂියල් දාලා නැහැ
මම ඔයාලට කියන්න බැලුණා මගේ ස්කින් කෙයාර් වීඩියෝ එකකින් කරන්න හැදුවේ. ඉතින් දැන් මතක් වුණා. හරිම කම්මැලි. අම්මත් එක්ක දැන් හවස් වෙයි. ඔයා බෝධි පූජාවට හිටියොත් නම් රැවි. කමක් නැහැ ඉතින්. එයාලා දැන් එහෙම ඉන්න ඕනේ. එයාලට එහෙම කරදර කරන්න තියලා පාඩුවේ එයාලා ආස දෙයක් කරගෙන ඉගලන්ට ඉන්න දෙන එක තමයි අපි කරන්න ඕන ළමයි විදියට. ඉතින් කම්මැලි වලට වැඩිය මම හරින් පාළුයි. මොකද මම තනියම ඉන්න පුරුදු නැති කෙනෙක් නෙමෙයි. කෙනෙක් මට යාළුවෝ ඉඳලා වට කරන් හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් දැන් අර ගෙදර කට්ටිය වුණත් තැන් වල ඒගොල්ලෝ රට දෙකලම ජොබ් එකට ඒගොල්ලෝ දුර ඉන්නේ නැහැ. ඉස්සෙල්ලා පවුල කට්ටියකට නේ. හස්බන්ඩ්ුත් ඉතින් බිසි. පුරුදු වෙන්න ඕනේ අපි. තනියම හැම දෙයකට. පිරිමාට වැඩි ගෑනු අය හරිම ස්ට්‍රෝං කියලා මම අහලා තියෙනවා. මට ඒකට චුට්ට ෆීල් වෙනවා. මේ බොයිස් ලව මේව කරනවා නෙවෙයි. මං කියන්නේ අර තව ගර්ල් කෙනෙක්ට මං වගේ හරිම මේ බයෙන් ඉන්නවනේ අපිට දේවල් කරගන්න බෑ කියලා ඒ වගේ අයට පොඩ්ඩක් මොටිවේෂන් එකක් තමයි මම දෙන්නේ. මොටිවේට් කරනවා බලන්න. මමත් එහෙම ඉන්න කෙනෙක් හිටපු කෙනෙක් නේ. දේවල් තනියම කරගන්න බැරුව එහෙම. ඉතින් දැන් මම දේවල් දන්නවා අපිට දේවල් කරන්න පුළුවන්. දැන් අපි බොයිස්ලා කරන දේවල් ඔය ලයිට්ස් දාන. සන අපි එහෙමනේ හිතන්නේ තාත්තනේ ගෙදර ඒව දාන්නේ. ඒකට දැන් මගේ අවුරුදු 22කට මම ඒව කරගන්නවා. ඉතින් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ගෑල් ළමයින්ට තනියම ජීවත් වෙන්න හොඳටම පුළුවන්. ස්ට්‍රෝං වෙන්න හැමතිස්සෙම. හරි අමාරුයි ඒක නමුත් අපිට ස්ට්‍රෝං වෙන්න පුළුවන් එන දේවල්. දැන් බලන්න අද මම තනියම. ඒකෙන් මට මම මාර මේකක් ආවා. මම කරනවා. මම කරගන්නවා තනියම කියන එකට. ඒක ෆීලිං එකක්. අදත් මම පෙන්නන රටේක කොහමද ලයිට්ස් දැම්මම තියෙන විදිහ කියලා. බල්බ් සෙට් එකක් ගෙන ගත්තා. දැන් තියෙන්නේ මේක දාන්න LED. මම කලර්ස් ඔක්කොම තියෙනවා ඇති කියලා හිතනවා. අවලක් නැහැ මොකක් වුණත්. මේක ඊයේ ගන්න හදුවා. මේක ඊයේ 1000 ගාණක් එකම සෙට් එක 1000 ගාණක් එක තැනක අනිත් තැනේ 600යි. මෙතන මේ අද වෙසක් දවසනේ. දැන් ආයි ගන්න නැහැ නේ කට්ටිය. දැන් මේක 400කට වෙන්න ගත්තා. මට දැන් යන්න විදිහක් නැති හින්දා මේකත් අපි දාවලු කොහොමද දැන් අන්තිම බඩල් දාන්න යන්නේ තාප්පෙට. ඒක දැන් ටිකක් තියලා කරදරම දේ බලමු අපි මේක කොහොමද කරන්න කියලා. ඉතින් ඇති මේක මෙතන ස්විච් එකක් නැහැ මට හොයාගන්න තාත්තා නම් ඉස්සර මොකද්ද එකක් කරනවා. කොහොමද කරන්නේ? අපේ එළියේ තියෙනවා බල්බ් එකක්. එළියට කායක දාන තැනට දාපු ලයිට් එක. මම දැන් හිතන්නේ ඒකට මොකක් හරි කරන්න. මගේ කුඩේවල පෙන්නන්නද ළමයි. දැන් මම ලයිට්ස් ටික දාන්න යන්නේ තාප්පේ දිග මති ඉතන ඉඳන් කවන්නේ පුළුවන් තරම් ඉඳන් දානවා. මොකද මේ පැත්තට කේබල් එක ගන්න ඕනේ. මේ වයර් එක ගන්න ඕනේ හින්දා මේ මැදි දැන් තමයි දාන්න ඕනේ. කමක් නැහැ ඉතින්. පුළුවන් විදියට කරන්න ඕනේ. තව දෙයක් දැන් යන ගහන්න වෙනවා තාප්පෙට. මොකද ඒක රඳවලා තියන්න විදියක් නැහැ. ටේප්ස් ටික මම ඔක්කොම ඉරුණා වෙසක් කූඩු එතනට ගහලා. දැන් ටේප් ගන්න යන විදියක් නැහැ. අපි යන ටිකක් ගහලා බලමු. මට ඉතින් ගන්න වීඩියෝ එකක් දාන්න බැරි වෙයි. මොකද මම තනියම කරගන්න හින්දා වීඩියෝ කරන්න බෑ. මම පෙන්නන්නම් පුළුවන් තැන. මගේ යාළුවෙක් ආවම වැඩ කරන අතරේ මේ ඉන්නේ සුදු පුතා. හායි. සුදු? ඔයාලා බඩගිනිද? ගන්න හදන්නේ මෙයන්ත් ඇවිල්ලා මට උදව් කරන්න. වැඩ වැඩි කරනවා මෙයා දැන්. මොකෝ. කොහමද වැඩ කරන්න දාවේ? මට වැඩ කරන්න දාවේ. මට එහා ගෙදර ඒ ගෙදරින් දුන්න වයර් එකක් දෙක මේකට සම්බන්ධ කරන්න. ඉතින් අපි බලමු.
එක මෙතන වයර් එකට ජොයින් කරන්න අපි මම කැලලක් කරලා අපි ඊටු ටිකක් බලමු එකක් කරා. එතකොට දැන් අනිත් කේබල් එකත් අනිත් එකත් මේකට ජොයින් කරන්න ඕනේ. ඒකට ජොයින් කරන්න ඕනේ. මට වීඩියෝ එක ගන්න අමාරුයි. මම වීඩියෝ කියලා පෙන්නන්න මේ කොහොමද කරේ කියලා. ඒක දාඩිය දාලා තියෙන්නේ. ඔයගලන් මම පෙන්නනවා පොඩි කෑල්ලක්. ඊටු ටිකක් අපි බලමු. ගැට ගැහුවා. දැන් තියෙන්නේ ඒක අරගෙන උඩින් දාලා අර වයර් වලට දාන්න මම ලැඩේ කිල්ල ගන්න ආයි පොඩක් දෙන්න කියලා. සුණත් කරදරයි දැන් මං හින්දා. මේකෙන් ඔෆ් කරන්න ඕනේ මොකද නැත්තම් බෑ. මේ කරන්ට් එක වද්දා ගන්න වෙන්නේ. මේකෙන් ඔෆ් කරා දැන් ගිහලා බලමු. අපි දැන් සර්කිට් එකටයි අනිත් එකටයි දාගන්න ඕනේ shopping bag එක. මොකද දැන් වැස්ස හින්දා ඔක ෂෝට් වෙන්නත් පුළුවන්, කරන්ට් එක වදින්නත් පුළුවන්. ඔක්කොටම හොඳයි. දැන් හරිම ටයර්ඩ්. දාගන්නවා ඒක හොඳයි වඩාත් හොඳයි. දැන් වහින කාලේ හින්දා එකක් දාන්න ඉතින් ඔක්කොම කරපෙන්නේ නැහැ නේ අන්තිම ටික හරියට නැත්තම්. ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මයික් කරේ කියලා. අපි මම මේවා දාගත්ත shopping covers සර්කිට් එකටයි මේකටයි. මේකෙන් තමයි ලයිට්ස් ටික එක එක විදියට පත්තු කරන්න මේ. මෙන්න මේම කරාම ඒකේ කලර්ස් නිමි නිමි පත්තු වෙනවා. ඉතින් මේකත් දැම්මා. දැන් ඕක සම්බන්ධ කරා මම මෙතනට. එතනින් බල්බ් එකට තමයි දැන් ජොයින් කරන්න හදන්නේ. මම නැත්තම් මට වෙන කරන්න බෑ. ඉස්සර නම් තාත්තා කාමරේ ඇතුලෙන් වයර් එකක් අරන් එහෙම කරන්නේ. ඉතින් මට දන්නේ නැහැ එච්චර පුළුවන් විදියට කරමු. බල්බ් එකට තමයි ජොයින් කරන්න හදන්නේ. අතනින් කේබල් එක මම දික් කරලා මෙතනට අරන් ආව වයර් ටික දැන් මෙතන ඉවරයි. අපි දැන් බලමු කොහොමද තියෙන්නේ කියලා. මම රෑටත් පෙන්නන්නම් ඔයාලට. ටික ඉවර කරගත්තා. දැන් අපි යන් ක්ලීන් කරන්න. මහන්සි මොකද ලැඩ එකම හරිම බරයි. ගෙනල්ල නම් දුන්නේ ඒගොල්ලෝ. ඒ වුණාට ඉතින් ආයෙ ගෙනල්ල අරගෙන යන්න කියන්න බෑනේ අපිට උදව් කරාට පස්සේ. ඉතින් මම ගිහිල්ලා දුන්නා. අපිට නමුත් බරයි. ඒක තියලා තමයි මේ වයර් ටික ඇද්දේ. මට බය හින්දා මම ලී වලින් යවුවා. වෙන වයර් වලින් සම්බන්ධ කරන්න නැතුව මට බය හින්දා ලී වලින් යවලා ඔළුවට පේනවා වෙන්නේ නැතු වෙන්න ටිකක් උඩට කරලා අපේ මෙතන කණු තියෙනවා කණු වල ගැට ගැහුවා. ඉතින් රාට බලමු මේ ඔක්කොම දැන් ලයිට්ස් දාලා කොහොමද කියන එක. අවසාන අම්මෝ දැන් ඉඳගත්ත ඔක්කොම කළා එම් හරිම මහන්සි. දැන් නම් වොෂ් එකක් දාගන්න ඕනේ. කන්න ඕනේ මම දවල් එකේ ආවේ නෑ. ගට්ටි කිවර කළම කනවා කියලා හිතුවා. දැන් මෙතන හොදන්න තියෙන්නේ කාලා කපු ගන්නවන්න හොඳ නැහැ කියලා මට අපේ තාත්තා කිව්වා. ඉතින් කාලා ඉතුරු වටේ කරානේ හරි. ඉතින් කාලා මම බැලුවේ මේ ටික ක්ලීන් කරලා දාන්න. ඒතර අම්මයිද්දි ඔක්කොම වැටි ඉවරයි. සතුටු වෙයි. ඒ ටික වොෂ් කරලා දාලා මම වොෂ් එකක් දාගෙන රාට බලමු වෙසක් කුඩු කොහොමද. මොකද අපේ ලයිට්ස් ටික පත්තු වෙනවද? පත්තු වෙනවා මම චෙක් කරා. ටිප් එක ඔන් කරන්න ඔෆ් කරන්න අමතක ඔන් කරන්න අමතක වුණා. මම ඔන් කරා මට ටිප් එක මොන හරි වුණොත් නම් ඉවරයි. ෆස්ට් ටයිම් මට ගෙදර ජීවිතේට මම ටිප් එක ඔෆ් කරනවත් ඔන් කරනවත් ගිහිල්ලා නැහැ. මගේ ජීවිතේ පළවෙනි පාරට මම ටිප් එක ඔෆ් කරා ඔන් කරා. මොකද තාත්තා හැමදාම කියන්නේ කල්ලානවත් එපා බබා කියලා. බබා කියලා. රිස්ක් එකක් ගත්තා. රිස්ක් එකක් ගන්න නැති ජීවිතේ වැඩක් නැහැ. රිස්ක් එක අරගෙන මම මගේ වැඩ ටික කරගත්තා. හොඳින් ඉන්නේ අම්මා එනකම්. දැන් තාම 4යි ගානක්. මම හිතන්නේ ඒගොල්ලෝ 5යි 6ටවත් එයි කියලා. දන්නේ නැහැ ඉතින්.
කන්න හදන්නේ මම මේ දවල්ට කන්නේ දැන් හවස 4:35යි දවල්ට කන්නේ. මම උදේටත් කෑවේ කිරිබත්. ඉතින් දවල්ටත් මම අද කිරිබත් කන්නේ. දන්සල් යන්නේ කියලා අපි සැලෙන්නේ අපි ගෙදර හදාගෙන කාලා ඉන්නවා. ඉතින් අද ඇත්තටම මට වැඩත් එක කන්නත් බැරි වුණා. දැන් කාලා ආයෙ අපි පටන් ගමු. මම හරි කැමතියි අම්මා හදන කිරිබත්. අම්මාගේ ලුණු මිරිස් එක්ක කිරිබත් කන්න. සරයි. ඒතර මං කරන්නේ ගොඩක් වෙලා ලුණු මිරිස් පේන්න තියාගෙන කිරිබත් කනවා. අර ඒක කන්න බැරි හින්දා ඒක බලාගෙන ලුණු මිරිස් කෑවා වගේ කනවා. අම්මා යා පැත්තේ ඉඳන් පත්තු කරනවා. कोई कॉल दे फॉर्म मेरी तो काल हरी चीन रहेगी පහන් වල තිර දානකම මං කරේ. ඊට පස්සේ पाम पाट करने අම්මා කරේ පහන් පත්තු. අම්මලා කරන්නේ ඒක තමයි. නම් තියෙනවලු රෙජිස්ටර් අද පහම්පත් අද මම මේ සරසපු ඒවා ගැන මොකද කියන්නේ? මොකද හිතෙන්නේ? තනියම කරාට. හොඳයි. එහෙම තමයි. තමන්ගේ වැඩ තමන් කරගන්න. ඒක තමයි දක්ෂකම. මම මේ තෙල් ගාලා ඉන්නේ. ඔළුවේ වැඩ ඉවර කරලා දැන් මේ හාඩු පිටින් ඉන්නේ. අයිතියකින් අපි හම්බෙමු. Bye guys.